නිශාන්ත අයිබන් මේ අර සිකුරාදා අපි නිකන් පොඩ්ඩක් කැෂුවලි විද්‍යාව ගැන කතා කරන්නේ. අපි ඇත්තටම අඟහරුවාදා කරන කන්ටෙන්ට් එකේදී විෂයක් සම්බන්ධව පොඩි ඩීප් ඩයිව් එකක් කරනවා. අපි සිකුරාදාට හදන්නේ චුට්ටක් කැෂුවලි මේවා ගැන කතා කරන්න පුළුවන්ද කියලා බලන්න. හඳ කොලොනයිස් කරන ප්‍රොජෙක්ට් එකේ තමයි ඇමරිකාව ඉන්නේ. ඒකට නාසාගේ ප්ලෑන්ස් එළියට දාලා තිබුණා. ඒගොල්ලෝ මේක තියෙන හැසඩට් එක ගැන ඒක ගැන ඒගොල්ලෝ ප්ලෑන්ස් හරියටම එළියට දාලා තියෙනවා. ඒක කරනවා කියන එක ඒගොල්ලෝ කන්ෆර්ම් කරනවා. ඒ වගේම තමයි චීනයත් ඉතින් අපි එදා කතා වුණා. ලයින්ස් එක්කම ඒගොල්ලෝ ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් ඒකට සෙකන්ඩ් වෙන්න බෑනේ ඇමරිකාවට. ඉතින් ඒ වගේ දාලා තියෙනවා. මේ මාසෙ ටිකක් විශේෂ මාසයක්. මේ මාසෙට ෆුල් මූන් දෙකක් තියෙනවා. හැදිලා මේ ඉතින් ඒකට දේශපාලනය ගෑවිලා තියෙනවා කේක දේවල් ගෑවිලා ඉතින් මේක කොහමද විශේෂ තත්ත්වයක් මේ ෆුල් මූන් දෙක ඒකෙනුත් මේ ලබන හෙට එන අපි මේ රෙකෝඩ් කරන දවසට හෙට එන පෝය දවසේ එන ෆුල් මූන් එක මේ ටිකක් විශේෂ ෆුල් මූන් එක කියන්නකෝ ඒක ගැන අපිට මේ මන්ත් එකේ තියෙන විශේෂත්වය තමයි අපිට මේ ෆුල් මූන් දෙකක් එනවා එකම මාසෙක මැයි මාසෙදී මේක පොඩ්ඩක් අපි පැහැදිලි කරගත්තොත් දැන් සාමාන්‍යයෙන් අපි මේ දන්නවා අපිට මේ හඳ පේන්න පටන් ගන්නේ අවපස පුරපස එහෙම කියලා අපි කතා අමාවක පුර පසළොස්වක ඔහොම කියලා ගන්න අර හඳේ විවිධ ෂේප්ස් ඇති වෙන්නේ හඳ අපි වටා කරන ගමන් කිරීමත් එක්ක. එතකොට අපි පෝයක් කියලා ගන්නේ මාසයකට අදාළව ඒ හඳ සම්පූර්ණයෙන්ම ඉරේ මේ ඉරෙන් දීප්තිමත් වෙන පැත්ත අපිට පේන්න පටන් ගන්න දිනයකදී. එතකොට මේ හඳ තමන්ගේ කක්ෂය අපේ පොළොව වටේ එයාගේ රවුමක් කම්ප්ලීට් කරලා එන්න ගත වන කාලය වෙන්නේ දවස් 29.5. හැබැයි අපි මාස ගණන් කරනකොට අපි දවස් 30ක් හෝ 31ක් ගන්නවා. මෙන්න මේ කාරණාව නිසා අපි හැම මාසයකටම පෝය එකක් තියෙනවා කියලා ගත්තට සමහර මාස තියෙනවා මාසේ පළවෙනිදා හෝ දෙවෙනිදා එක පෝයක් ඇවිල්ලා අර දවස් 29.5 කම්ප්ලීට් කරලා 31 වෙනි දිනේට එහෙම නැත්නම් 30 වෙනි දිනේට නැවතත් අපිට පුරපසළොස්වකක් දකින්න ලැබෙනවා. අන්න ඒ වගේ වුණාම සිංහලෙන් නම් අපි ඔකට කියනවා අදිපෝය කියලා. මේ ඉංග්‍රීසියෙන් අපි මේක හඳුන්වනවා බ්ලූ මූන් එකක්. බ්ලූ මූන් ඒකට මන්ත්ලි බ්ලූ මූන් කියලා කියනවා. බ්ලූ මූන් එක කියලා කියන්නේ දෙවනියට ඒ හඳ පේන මන්තයක් ඇතුලේ දෙවනියට හඳ පේන අවස්ථාව. ඒක විදියක්. ඊට අමතරව තියෙන තව දෙයක් තමයි මේ සීසනල් බ්ලූ මූන් කියලා තවත් එකක් තියෙනවා. එතනදි වෙන්නේ දැන් අපි සීසන්ස් ගැන කතා කළානේ මීට කලින් කතාව. අපි සූර්යාගේ වටේ පෘථිවිය තමන්ගේ කක්ෂා ආනතියත් සහිතව රවුම කම්ප්ලීට් කරනවා. එතකොට එනවා මේ මැයි 20ක් වෙනිදා සහ සැප්තැම්බර් 21 වෙනිදා ඉක්විනොක්ස් එකක් එනවා. ඒ කියන්නේ සමාන දිවාහා රාත්‍රී කාල පැය 12 වෙච්ච දිවා කාල රාත්‍රී කාල අපිට අත්විඳින්න ලැබෙනවා. ඒ වගේම තමයි ජූනි 21 වෙනිදාට අපිට සමර් සොල්ස්ටිස් එකක් එනවා. එතකොට දිවා කාලය අපිට අත්විඳින්න ලැබෙන දීර්ඝම දිවා කාලයේ උත්තර අර්ධගෝලයේ ඉන්න කට්ටියට ලැබෙනවා. කෙටිම රාත්‍රී කාලයේ අත්විඳින්න ලැබෙනවා. ඕකෙම අනිත් පැත්ත වෙනවා ඩිසෙම්බර් 21 වින්ටර් සොල්ස්ටිස් එක. ඒකෙදි දීර්ඝ රාත්‍රී කාලයක් සහ කෙටි දිවා කාලයක් අත්විඳින්න ලැබෙනවා. මෙන්න මේ දවස් මේ අපි ගත්තොත් ජනවාරි 21 ඊට පස්සේ මාර්ච් 21 ජූන් 21 සහ මේ සෙප්ටැම්බර් 21 ඔය දවස් හතර අතර තියෙන කාලය තමයි අපි මේ සීසන් හැටියට කඩන්නේ. එතකොට ස්ප්‍රින්ග් සමර් ඕටම් වින්ටර් එහෙම අපි වෙන් කරනවා. එක සීසන් එකකට අවුරුද්දට මාස 12ක් නිසා එක සීසන් එකකට මාස 3ක් එනවා. එතකොට මේ මාස 3ේදී අපිට සාමාන්‍යයෙන් ෆුල් මූන් 3ක් අපේක්ෂා කරන්න පුළුවන්. නමුත් සමහර සීසන්ස් තියෙනවා. ඒ වයේදී මේ 3ක් වෙනුවට අර කලින් කියපු හේතුවම නිසා 29.5 ටයිම් ඩියුරේෂන් එක නිසා ඒක සම්පූර්ණ කරලා මේ ඒ ටයිම් ඩියුරේෂන් එක ඇතුළේදී ඒ සීසන් එක ඇතුළේදී ෆුල් මූන්ස් 3ක් වෙනුවට 4 වෙනි ෆුල් මූන් එකකුත් පේන්න පටන් ගන්නවා. ඒ වගේ වෙලාවල් වලට 3 වෙනි ෆුල් මූන් එකට ඒගොල්ලෝ කියනවා සීසනල් බ්ලූ මූන් එක. ඔකේ තවත් අර ඉන්ටරෙස්ටිං පැත්තක් තියෙනවා. සමහර අවුරුදු ඒ කියන්නේ අවුරුදු 19ක් ගත වුණාම අපි 19 වැඩි කිරීම 365 අරගෙන ඒක 29.5න් හරියට බෙදුවොත් එතකොට අපිට එන්නේ හරියටම එකම දිනයක ඒ කියන්නේ මේ අවුරුද්දේදී හිතන්නකෝ මේ අවුරුද්දේ මැයි 30 වෙනිදා අපිට මේ
බ්ලූමූන් එකක් ආවොත් තව අවුරුදු 19කට පස්සේ අහහ. කියන්නේ 2025 2045 මැයි 30 වෙනිදාම අපිට ආයෙත් බ්ලූමූන් එකකුත් ඒ වගේ පොඩි සිද්ධියකුත් තියෙනවා. එහෙනම් පොඩ වයසින් අඩු කට්ටියට පුළුවන් කැලෙන්ඩරේ Google කැලෙන්ඩරේ දාගන්න රිමයින්ඩර් වැරදිද? නෑ මේකට සෙට් වෙන්නේ ආ, නෑ. ඒක මම set වෙන්නේ නිකන් උදාහරණයක් උදාහරණයක්. කිව්වා. ඕක ටිකක් මං හිතන්නේ ටිකක් ඉස්සරහට පස්සට යනවා ඒක. නැතගේ රිමයින්ඩර දාගන්න Google කැලෙන්ඩර් එක තිබුණොත් එහෙම ඒ වෙනකොට ටින් ටින් ටොං ගාලා රැවිට් හෝල් කියලා අන්න අංකල්ලා දෙන්නෙක් කිව්වා කියලා අවුරුදු 20කට විතර මේ දවසේ වෙනවා එනවා කියලා. කියලා. මේ ඕක මේ තව එකක් තියෙනවා නේ ඕක අපිට පේන පොඩිම එහෙම full එකකුත් moon වලින් තියෙනවා. එකක් ඒක නේ. මයික්‍රෝ මූන් එකක්. ඒ කියන්නේ පොඩිම මේ අවුරුද්දේ අපිට දකින්න ලැබෙන මේ මූන් එක කියලාත් ඒක කියනවා. ඒක වෙන්නේ ඇයි ඒක වෙන්නේ අර මේ උදාහරණ මතකද දන්නේ අපි අර මේ ආර්ටමිස් ප්‍රෝග්‍රෑම් එක ගැන කතා කරද්දී බර්න්ස් දෙකක් ගැන කිව්වේ. එකක් තමයි මේ ප්‍රෙඩිජි බර්න් එක සහ අපොජි බර්න් එක කියලා බර්න්ස් දෙකක්. ඒකෙදි කරන්නේ දැන් ඉර මේ කක්ෂය වටේ කැරගෙනකොට අපි මේ ගුරුත්ව ක්ෂේත්‍රයෙන් ඈතටම ගියාම අපි කොහොමද හැසිරෙන්නේ කියන එක ගැන තොරතුරු හොයාගන්නවා. හැබැයි අපිට අනතුරක් වුණොත් ඉක්මනට ලෑන්ඩ් කරන්න අපි ළඟම ඉලිප්සිය කක්ෂයේදී ළඟම පොයින්ට් එකටත් අපි එනවා. අපොජි කියන්නේ මේ අපොජි කියලා කියන්නේ ඒ වගේ දුරම ලක්ෂ්‍ය. එතකොට අර හඳ අර දල වශයෙන් ඉලිප්සිය කක්ෂයක ගමන් කරනවා පොළොවේ වටේ. එයා දැන් ඉන්නේ ඈතම තැන. එතකොට එයාව අපිට පේන්නේ අඩුම මේ විශාලත්වයකින් යුක්තව. ඒක තමයි මේ පොඩක් හෙට වෙසක් බලන්න යනකොට ඕක චොට්ටක් නෝට්ස් කරලා බලන්න මේ very interesting ෆිනෝමිනන් එකක් ඒක. අනික ඔය බ්ලූ මූන් කියන වචනේත් එනවා මේ ඒ වචනේත් එකක් තියෙනවා. දැන් බ්ලූ මූන් කියව ගොඩක් දෙනා හිතනවා මේ නිල් පාට හඳක් වෙන්න ඇති කියලා. නිල් පාට හඳක් කියන කතාවක් නෑ. අපි ඔය සමහර පින්තූර වල දකින මේ බ්ලූ මූන් එකක් තියෙනවා. ඒක ඇවිල්ලා මේ බ්ලූ ෆිල්ටර්ස් වලින් හදපු එක. හරි. ඒක මට අතටම හිතාගෙන හිටියේ ඒක නිල් පාට නෑ නිල් පාට කියලා. මොකද අර බ්ලඩ් මූන් එහෙම කියලා අපි කතා බ්ලඩ් මූන් කිය එහෙම කතා කරන්නේ ඒ වගේ ඒවායිදිත් ගොඩක් වෙලාවල් වලට මේ එන්වයරන්මන්ටල් කේසස් එක්ක මේ ඇට්මොස්ෆියර් එක වෙනස් වීමත් එක්ක තමයි එන්නේ. අපිට වෙලාවකට මේ PVS-ට බ්ලූ මූන් මේ බ්ලූ කලර්ඩ් මූන් එකක් පේන්න පුළුවන්. ඒකට මේ ඒක වෙන්න විදිහක් තමයි මේ එතනත් පොඩි සයන්ස් පාර්ට් එකක් තියෙනවා මේ ඩිෆ්‍රැක්ෂන් කියලා කන්සෙප්ට් එකක් තියෙනවා මේ වේව්ස් ගියාම වේව්ස් විසිරෙන්න බලනවා ඒ වේව් එකේ වේව් ලෙන්ත් එකට සමාන ඩිස්ටර්බන්ස් එකක් හම්බුණා. එතකොට අපි කලර්ස් ගත්තාම කලර්ස් වලට මේ ඉලෙක්ට්‍රොමැග්නටික් මේ රේඩියේෂන් නේ අපි ඩිෆරන්ට් කලර්ස් කියලා කියන්නේ. එතකොට ඒ කලර්ස් වලට ආවේනික වේව් ලෙන්ත්ස් තියෙනවා. හරි. එතකොට බ්ලූ කලර් එක ගත්තොත් 400 නැනෝමීටර් වගේ. රෙඩ් කලර් එක ගත්තොත් 700 නැනෝමීටර්ස් වගේ තියෙනවා. එතකොට යම් කිසි ඩස්ට් පාටිකල් එකක් විශේෂයෙන් ඔය මේ ගිනි කඳු වගේ පුපුරලා ගියාම ලැබු ගිනි වගේ ඇති වුණාම එන්න දූවිලි පාටිකල්ස් තියෙනවනේ එන්වයරන්මන්ට් එකේ තියෙන. අන්න ඒ වගේ සයිස් එක ඔය මේ රතු පාටේ වේව් ලෙන්ත් එකට සමානයි. එතකොට රතු පාට වේව් ලෙන්ත් එකට සමාන වුණාම අර ඒ ඩස්ට් පාටිකල් වල වැදුනහම ආලෝකයේ ඔක්කොම තරංග ආයාම එනවා. ඇවිල්ලා මේ අර 700 නැනෝමීටර්ස් අරවුන්ඩ් ඒ ලෙවල් එකේ තියෙන ඒවා ඩිෆ්‍රැක්ට් වෙනවා. එතකොට අපේ ඇහැට කලර්ස් එනකොට RGB කියලා ගන්නකො. එතකොට අපිට රෙඩ් කලර් එක මිස් වෙනවා. ඇයි? විසිරලා ගිහලානේ. ඒක ස්කැටර් වෙලා. අපේ ඇස් වලට ඇතුල් වෙන්නේ බ්ලූ ග්‍රීන් ෂේඩ්ස් තමයි ඇතුල් වෙන්නේ. එතකොට අපිට නිල් පාටට පේන්න ඉඩ තියෙනවා මේ හඳ. ඒ වගේ අවස්ථාවක. නිශාන්ත අපි මේ අපිට දාලා තියෙන කමෙන්ට්ස් කීපයක් ගැන පොඩ්ඩක් කතා කරමු. මේ එකෙන් කීපයක් තියෙනවා මට උත්තර දෙන්න. ඒකම පටන් ගමු ලේසි ඒවා. එක්කෙනෙක් අහලා දෙනවා can we watch this episode on Apple podcast කියලා. We are not available on Apple podcast just yet. හැබැයි මේ ඔයගලන්ට පුළුවන් YouTube music through අපි අහන්න පුළුවන් if you are into podcast platforms. That is the one platform that we are available. We will get into Apple podcast. We will look into it. Thank you very much for the suggestion. ඊට පස්සේ මේ black holes පිළිබඳව පොඩ්ඩක් කියා දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා අපෙන්. මම හිතන්නේ අපි එපිසෝඩ් එකක් කරා ඒක. කළා. ඔව්. ඒක අර ඉන්ටර්ස්ටෙලර් එපිසෝඩ් එකේ අපි ටිකක් කතා කරා. ඊට අමතරව අපි තව එපිසෝඩ් එකක් කරා වගේ මතකයක් තියෙනවා. ඉන්ටර්ස්ටෙලර් එපිසෝඩ් එකේ තමයි කළේ. නමුත් ඒකෙදි ගොඩක් අපිට කමෙන්ට්ස් ඇවිල්ලා තිබ්බා. ඒවත් එක්ක අපි වෙනම එපිසෝඩ් එකක් ආපහු කරමු. ඩිස්කස් කරන තව කතා කරන්න පුළුවන්. මේ මම ඇත්තටම අහන්න ගිය ප්‍රශ්නේ තමයි අපිට මේ ගිය සතියේ අපි කරා මේ ෆැරඩේ ගැන එපිසෝඩ් එකක්. ඒ ෆැරඩේ එකේදී මේ අපිට ෆැරඩේ කේජ් එක ගැන කියන්න මිස් වුණා නේද කියලා එක්කෙනෙක් දාලා තියෙනවා. ඒක ඇත්තටම මම හිතන්නේ වැලිඩ්
පොයින්ට් ඒ ගැන චුට්ටක් අපි කතා කරලා ඉවර කරන්න පුළුවන්. ඔව් දැන් අපි ගත්තොත් ෆැරඩේ ඇත්තට මට මේ ෆැරඩේ කේජ් එකත් මතක් වුණා. නමුත් ෆැරඩේ කියන චරිතයේ තව ගොඩාක් දේවල් කරලා තියෙන නිසා ඒක ඇත්තටම ඉන්සර්ට් කරගන්න බැරි වුණු ප්‍රශ්නයක් ආවේ. මම අර මයික්‍රෝවේව් එක ගැන කරද්දි පොඩ්ඩක් මේක ගැන මේ මෙන්ෂන් කිරීමක් කළා. මේ ඇත්තටම ෆැරඩේ කරන මේ ඊටම සිත් ගන්නාසුළු එක්ස්පෙරිමන්ට් එකක් තමයි යා මේ ලොකු ලී කියුබ් එකක් මෙටල් ෆොයිල් වලින් වහලා එයා ඒක ඉලෙක්ට්‍රිෆයි කරනවා. පිටින් ඉලෙක්ට්‍රිෆයි කරලා එයා ඒක ඇතුළට ගිහිල්ලා දවස් කීපයක් ඉඳගෙන මේ එක්ස්පෙරිමන්ට්ස් එහෙම කරනවා. එයා මේ ගෝල්ඩ් ෆිලෙක්ට්‍රොස්කෝප් එක තියෙන ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකය කියලා කියන්නේ අර මේ ආරෝපණ මනින්න පුළුවන් උපකරණය. ඒක ඇතුළට ගියාම වෙන දේ තමයි අර වටේම ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් තිබ්බා වුණාට ඉලෙක්ට්‍රිෆයි කරනවා එහෙම ස්පාර්ක්ස් එහෙම දිගටම වදිනවා. ඇතුලේ කිසිම බාධාවක් වෙන්නේ නැහැ. ඒක බොහොම ඉන්ටරෙස්ටිං කේජ් එකක් එයා ඒ වෙලාවේ මේ හඳුනගන්න දේ. ඒක තමයි ෆැරඩේ කේජ් කියලා පස්සේ යූස් කරන්නේ. අපේ මයික්‍රෝවේව් අවන්ස් වලත් ඒක යූස් වෙනවා. මයික්‍රෝවේව් අවන්ස් වල ෂීල්ඩ් කරලා තියෙන්නේ ඒ ඉලෙක්ට්‍රොමැග්නටික් රේඩියේෂන් එක බාහිරත් එක්ක ගණදුරු කරන්නේ නැති වෙන. ලයිට් රේස් එළියට එනවා. නමුත් මයික්‍රෝවේව්ස් වල මේ බලපෑම ගොඩක් මිනිමයිස් කරලා තියෙන්නේ මේ සහ වෙනත් මේ තරංග වලට. ඒ වගේම තමයි මේ කාර් තියෙන්නේ. දැන් අපි කාර් එකක යනකොට සාමාන්‍යයෙන් කියන දේ කාර් එකක් ඇතුලේ ඉන්නකොට අකුණු ගහන වෙලාවක ආරක්ෂිතයි කියලා. කාර් එකට අකුණු ගැහුවත් අපි මෙටල් බොඩි එකට මේ අත තියාගෙන ඉන්නේ නැත්නම් අපි ආරක්ෂිත වෙනවා. එන්නේ එතනත් වෙන්නේ ඔය ෆැරඩේ කේජ් කන්සෙප්ට් එක තමයි. ඒ කියන්නේ යම්කිසි වසන ලද කුටීරයක් ඒ කුටීරය ඉලෙක්ට්‍රොමැග්නටික් රේඩියේෂන් ෂීල්ඩ් කරනවා. එහෙම නැත්නම් ඒක ඇතුලේ තියෙන දේවල් එළියට යන්න දෙන්නේ නැහැ. සමහර MRI රූම්ස් වලටත් ඔය විදිහට මේ ලයිනින්ග්ස් දාලා තියෙනවා. කොපර් ලයිනින්ග්ස් එහෙම දාලා තියෙනවා. ඒකට අර මේ යම්කිසි රෝගියෙක්ගේ දත්ත ලබා ගන්නකොට එක්ස්ටර්නල් ඉලෙක්ට්‍රික් ෆීල්ඩ්ස් වලින් තියෙන ඉන්ටර්ෆරන්සස් මිනිමයිස් කරගන්න පුළුවන්. මිනිමයිස් කරගන්න පුළුවන්. රයිට්. මේ වගේ කේජ් එකක් තමයි ෆැරඩේ කේජ් එක කියලා කියන්නේ. මතක් කරපු එක හොඳයි ස්තුතියි. ඕකේ අර ප්‍රශ්න මට නිකන් අපි ඉවර කරන්න ඕනේ. නමුත් පොඩි ප්‍රශ්නයක් ආවා. මයික්‍රෝවේව් එක වැඩ කරන්නේ කොහොමද? ඇත්තටම මේ මයික්‍රෝ තරංග කොහොමද ගිහිල්ලා අර කැමරා රත් කරන්නේ මේක නැතුව? ඔව් ඒක ඇත්තටම මේ මම වෙනමත් පොඩ්ඩක් කතා කරන්න කියලා හිතාගෙන අපි ඒක නෑ එහෙම කතා කරමු. නෑ කමන්නේ අපි ඔකත් කතා කරමු. මේ එතනදී සිද්ධ වෙන දේ තමයි මයික්‍රෝවේව්ස් කියලා කියන්නේ විශේෂිත තරංග ආයාමයක් සහිත විද්‍යුත් චුම්බක තරංගයක්. ඒතකොට මේ තරංග ටික ඇවිල්ලා මේ චේම්බර් එක ඇතුළට එක තැනක තියෙනවා මේ තරංග එමිට් කරන ඩිවයිස් එක. ඒක ගිහිල්ලා මේ චේම්බර් එක ඇතුලේ වැඩි නැවත රිෆ්ලෙක්ට් වෙවි මේක ඇතුලේ විශාල ෆීල්ඩ් එකක් හදනවා මයික්‍රෝවේව් එනර්ජි වලින්. ඊට පස්සේ ඔය මේ දැන් අපි දන්නවනේ අර මේ පාත් ඩිෆරන්ස් අපි තරංගයක් ගමන් කරන දුරවල් අණුව ඉන්ටර්ෆරන්සස් වෙනස්. සමහර වෙලාවල දැන් තරංගයක තියෙනවානේ මෙහෙම ශීර්ෂ සහ නිම්න තියෙනවානේ. සමහර දුරවල් ගියයින් පස්සේ ශීර්ෂයක් උඩට වැටෙනවා. ඒ කියන්නේ ක්‍රෙස්ට් එකක් උඩට ක්‍රෙස්ට් එකක් වැටෙනවා. තවත් සමහර වෙලාවල් වලට ක්‍රෙස්ට් එකක් උඩට ට්‍රෆ් එකක් වැටෙනවා. එතකොට අපි කියනවා ඩිස්ට්‍රක්ටිව් ඉන්ටර්ෆරන්ස් කියලා. කන්ස්ට්‍රක්ටිව් ඉන්ටර්ෆරන්සස් වෙන දුරවල් වලදී ඒ කියන්නේ ලයින්ස් ගිහිල්ලා රිෆ්ලෙක්ට් වෙවි වෙනකොට ඒ කන්ස්ට්‍රක්ටිව් ඉන්ටර්ෆරන්සස් වෙන තැන් වලදී අර මයික්‍රෝවේව් එනර්ජි එක වැඩි වෙනවා. එතකොට ඒකෙන් ලොකු හීට් එකක් ජෙනරේට් කරනවා ඒ තැන්. එතකොට අනික් පැත්තෙන් ඩිස්ට්‍රක්ටිව් ඉන්ටර්ෆරන්ස් වෙනකොට ඒක සීතලක් තමයි පවතින්නේ. ඒතර ඇත්තටම අපි මේ මයික්‍රෝවේව් ආවරණ එක ඇතුලේ වෙන්නේ ඔය වගේ ඉන්ටර්ෆරන්සස් මාලාවක් වෙලා අපේ ආහාරයේ තැන් ඊටාම රස්නෙට සහ තවත් තැන් ඊටාම සීතලට පවතින එක. හැබැයි අර කුටීරය ඇතුලේ කැරකෙනවනේ ප්ලේට් එක. ප්ලේට් එක කැරකෙන නිසා අපිට යුනිෆෝම් මේ හීට් වීමක් එතන සිද්ධ වෙනවා. ඔව්. අර මයික්‍රෝවේව් දානකොට කියන්නේ පොඩ සමානකට පොඩ එකසර විනාඩියක් විතර දාලා මික්ස් කරලා ආපහු දාන්න කියලා කියන්නේ සමානකට මේ වගේ concept එකකට තමයි. බලමු මේක රූපරාමකුත් අපිට ෂෙයා කරගන්න පුළුවන් ඒක සම්බන්ධව. මේ එහෙනම් නිශාන්ත ඔය ටික තමයි අපි ආරාධනා කරනවා මේ අද අපිට ඇත්තටම කමෙන්ට් කීපයක් විතරයි ගන්න පුළුවන් උනේ. නමුත් අපි ලබන සතියේදී අපි බලමු තව ටික වැඩිපුර කමෙන්ට්ස් වලට අවස්ථාව ලබා දෙන්න. මොකද අපිට කමෙන්ට් රාශියක් තියෙනවා මේ රික්වෙස්ට් රාශියක් තියෙනවා මේ කියලා තියෙනවා මේ රොකීගේ කතාව පැහැදිලි කරා වගේ ආතර් ක්ලාග්ගේ ස්පේස් ඔඩිසි ගැන කතා කරන්න ඒක ගැන අපි කතා කරමු. මේ ඉන්ටරෙස්ටිං ෆිල්ම් එකක්. ඉන්ට්‍රස්ටිං පොතක් සීරිසයක් ඉන්ටරස්ටිං ශ්‍රී ලංකිකේ. එහෙනම් නිශාන්ත අපි ලබන සතියේදී හම්බෙමු. අපි මම එන්කරේජ් කරනවා ඇත්තටම ඔයගලන්ට තියෙන පොඩි
මේ විද්‍යාත්ම ගැටලු කමෙන්ට් කරන්න කියලා මයිකරෝ වගේ වෙන්න පුළුවන් එම නැත උන කටු වෙන්න පුළුව මොනහරි ඒ වගේ දේවල් වෙන්න පුළුවන් එහෙම නැත්නම් පොඩි ඉන්ට්‍රස්ටිං දේවල් අපිට කමෙන්ට් කරන්න ඒක අපි බලමු කතා කරන්න පුළුවන්ද කියලා next week එකේ ඉඳලා එහෙනම් අපි ලබන සතිය හම්බෙමු thank you very much thank you